මට කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නම්ද. අනේ දැන් නම් සිංගල් වෙලා එපා වෙලා. ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාර පුරා. ඉතින් මේක ඔයාලගේ වයිෆ් ඇන්ටිව යාළු වෙලා ඉන්න අක්කව සර්ප්‍රයිස් කරන්න පුළුවන් වීඩියෝ එකක් අපේ කොල්ලන්ට.ทุกคนเห็นอะไรไหมครับแบบสองขาแบบอย่างนะนี่ไม่กล้ามาเกย์กลุ่มเฮียมากเอาแม่อัศจรรย์ ඉතින් මේ වීඩියෝ එක කෙල්ල බලන්න එපා. මොකද කෙල්ල බැලුවට මේ රෙසිපි එක හදන්න බෑ ඔයාලට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරියට හොට් ඩොග් එකක් හදාගන්න විදිය. ඉතින් මේක ඔයාලගේ වයිෆ් ඇන්ටිව යාළු වෙලා ඉන්න අක්කව සර්ප්‍රයිස් කරන්න පුළුවන් වීඩියෝ එකක් අපේ කොල්ලන්ට. ඉතින් මෙන්න මෙහෙම අරගෙන මෙහෙම කපාගෙන අපි මේක මැද්දට මුලින්ම දාගන්න ඕනේ ටොමැටෝ සෝස්. මෙන්න මෙහෙම ටොමැටෝ සෝස් හොඳට දාගන්න ඕනේ. හොඳට මෙවුනොත් තමයි ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් වෙන්නේ. ඉතින් දැන් අපි මේකට දාගන්න ඕනේ මයොනිස්. මයොනිස් කියද්දි මේක මම මේ සිංගල් කාලේ හදාගත්ත මයොනිස් එකක්. ඉතින් මේ දැන් මෙහෙම දාගත්තා. ඉතින් දැන් අපේ කොල්ල ටික දන්නවා දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් enjoy your life man. Yeah boy, yeah, baby. සුදු අයත් ලස්සනයි කළු අයත් ලස්සනයි උස අයත් ලස්සනයි මිඩි අයත් ලස්සනයි යෝ දුනත් මහතුනත් සුණු පෙ කොහොම බලන්න සෑම දෙනා ලස්සනයි මියුසික් ආදරයේ රුචිරානනි. Oh my God, bro. Oh, hell no, man. පරයින්ට කියන්නේ පරයින්ට පිට මගේ රට යකෝ එල්ලමෙන්ට ලොකුකම තියෙන්න ඕනේද? ඔව් ඔව්. ඇයි ඒ මොකටද? තියෙන්න ඕනේ. ඒක කෙල්ලෙක් වුණාම ලොකුකමින් ඉන්න ඕනේ. ඔයත් එහෙමද? ඔව් මාත් එහෙමයි. දැන් ඔයාගේ පස්සෙන් යාළු වෙන්න පිරිමි ළමෙක් එනවා නම් ඔයා කොහොමද එයාට කතා කරන්නේ? එයා ඉස්සරහා කොහොමද හැසිරෙන්නේ? ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ. නෑ. එතකොට දැන් කවදා හරි කොල්ලෙක් යාළු වෙන්න ඕනේනේ. ඔව්. එතකොට කොහොමද හැමෝම ගණන් ගන්න නැතුව හිටියාම? එයා දැනගන්න ඕනේ මගේ පස්සෙන් එන්න හරියට. පස්සෙන් එන්න ඕනේ. පස්සෙන් කොච්චර කාලයක් එන්න ඕනේද? කැමති වෙනකන් එන්න ඕනේ. ඔයා කොච්චර කාලයක් සාමාන්‍යයෙන් ගන්නවද? මොන වගේ දේවල් වලටද ඔයා කැමති? මොන වගේ කොල්ලෙක්ටද ඔයා කැමති? අවංක වෙන්න ඕනේ. කැතම වෙලත් බෑ. ටිකක් කැත කියලා දෙයක් නැහැ. අපි හැමෝටම අපිට ආවේනික ලස්සනක් තියෙනවානේ. මොකද්ද ඔයා කැත කියලා අදහස් කරන්නේ? නෑ එහෙම නෙමෙයි. පිළිවෙලක් තියෙන්න ඕනේ. රැවුල තියෙන්න ඕනේ. චුට්ටක් උස්ස වෙන්න ඕනේ මට වඩා. ඒ ටික තිබ්බම ඇති. ඒ ඇති හොඳ අමතකුණා. සල්ලි තියෙන්නත් ඕනේ. සල්ලි නැති වුණොත් එයා ඔය කියපු ඔක්කොම තිබිලා සල්ලි නැති කොල්ලෙක් වුණොත් දියුණු වෙන්න කැමැත් ආසාවක් තියෙන්න ඕනේ. बैठ के वीडियो कैसे
هذا مقلب شوف غابوا මට කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නම්ද. අනේ දැන් නම් සිංගර් වෙලා එපා වෙලා. කැමති කෙනෙක් ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්නකෝ. ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාර පුරා මට එන්න Again, do it again. Now it's your turn. My turn, man. No. මේ විජේනන්දනාරාමෙන් දානි බාරගත්ත නේද? තෝ මගෙන් බණ අහන්න ආවද? තෝ මගෙන් බණ අහන්න ආවද? හාමුදුරුවෝ කියලා දීලා Bala tape කරගනින් බං අවුලන්නේ. මනුස්සකමට දෙන්න අත චුට්ටා දෙන්න ආඩම්බර වෙන්න එපා. වාසනාවන්ත වටිනාකාර දරුවෙක් ඉන්නවා භූමිය බෙදෙන ගන්න දක්ෂ දරුවෙක්. අත දෙන්න මාත තමයි අහන්න ඕනේ. ඔයා තමයි අහන්න ඕන අත දෙන්න. කුංචි නෝනේ ගත පෙන්නන්න. මටත් හිටපු ගමන් ඔය එක එකව රැයට කෝල් කරනවා. රෑ 12ට විතර කතා කරලා ආනවා සාදු ඩොයිද රෑ 12ට බුඩි ගන්න නැතුව ගත්තොත් නගිනවා මෙච්චර මාන්ති වෙලා ගිහිල්ලා. අර මේ මට වෙඩි ටිකක් සැරට ගන්න ගිනම ආව කියන මේ ගම්පා පැත්තේ ඉන්නවා ආමුරු නමක්. එයාට කතා කරලා එකට රෑ සතපිලා ආඳුරනේ නෑ ඇඳේ ඉඩ දින වරේ බුදිය ගන්න. Yeah, boy, yeah, baby. දාලා මේව දෙක කොළවත් ලැබෙන්නේ උදලා දේ හදන්නේ නැහැ ඒකම දේකොල ටික පාවිච්චි කරා අනේ ඉන්න A few moments later. අයියෝ ඔච්චර අහිංසක
මැරෙන්න දාදන්නේ. වැටුණනේ මේක. වැට්ටුවා. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. සාමාන්‍ය විදිහට බලලා පොඩි මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් විදියකට. ඇක්ෂන් කට් විතරයි කරන්නේ. ඇක්ෂන් ගෝ කරනවා කට් කරනවා අවුත් අයියේ හොඳ ආයි මේක කැරකෙන පොඩි රවුමක් මට නැගිටින්න දුන්න එකක්